හායි කොහොමද ඉතින්? අද මම අරගෙන ආවේ මම වගේම ඕට්ස් කන්න අකමැති අයට කැමති හිතෙන විදිහේ රෙසිපි එකක්. ඉතින් මේකට ඉස්සෙල්ලම මේ විදිහට කන්ටේනර්ස් වලට ඕට්ස් එකතු කරලා ඊළඟට මේ එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් දැම්මට පස්සේ යෝගට් ඔයාලට කැමති ෆ්ලේවර් එකකින් එකතු කරගන්න පුළුවන් කැමති යෝගට් වර්ගයක්. ඊට පස්සේ මී පැණි තියෙනවා නම් මී පැණි එකතු කරගන්නවා. ඊළඟට පීනට් බටර් වලින් මේ සැන්දක් වගේ එකතු කරගන්නවා. ඔයගලන්ට කැමති පළතුරක් කැමති විදිහට මේ වගේ එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දි බ්ලූබෙරීස්, ග්‍රේප්ස් and ස්ට්‍රෝබෙරීස් තමයි එකතු කරගත්තේ. තව කෙසෙල් වගේ තියෙනවා නම් කපලා එකතු කරගන්නත් පුළුවන්. ඒ වුණාට මම නම් එච්චර කෙසෙල් වලට කැමති නැහැ. ඒක නිසා මම එකතු කළේ නැහැ. ඊළඟට අපි මේ එකතු කරගන්නේ ආමන්ඩ් පෙති. ඊට පස්සේ එකතු කරගන්නවා මෙතෙන්දි වට්ටක්ක ඇට, සූරියකාන්ත ඇට. මේවා ඔයගලන්ට කැමති විදිහට ගෙදර තියෙන විදිහට එකතු කරගන්න පුළුවන්. අන්තිමේට මේ එකතු කරගන්නේ සිනමන් පවුඩර්. අපි මේ ඔක්කොම හොඳට මික්ස් කරද්දී ෆ්‍රෙෂ් මිල්ක් මදි හිතෙනවා නම් තව ටිකක් එකතු කරලා ෆ්‍රිජ් එකට දානවා හොඳට සෙට් වෙන්න. අපිට මේක ෆ්‍රිජ් එකේ සතියක් වුණත් තියාගන්න පුළුවන්. ඔයත් මං වගේ බිසි ස්කෙජියුල් එකක ඉන්න බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරොත් ગેස්ට්‍රයිටිස් එන කලින් හදලා තියෙන විදිවලට ඕට්ස් කන්න අකමැති කෙනෙක් නම් මේ රෙසිපි එක try කරලා මටත් කියන්නකෝ. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න. මම උදාරි.